සුබ දවසක් ආදරණීය ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් මාසෙකට විතර පස්සේ ඊටත් වැඩිද මන්ද මට හිතුණ වීඩියෝ එකක් අරන් එන්න ඕනි කියලා. පොඩි කාලයක් පොඩි නිවාඩුවක් ගත්තා. ඉතින් ඒ ඇයි කියලා ඉස්සරහට ලස්සන වීඩියෝ එකකින් අරන් එන්නම්. ඉතින් ඒ ගෙවුණු හරිම අමාරු දින ටිකක්. ඉතින් ඒ වුණාට ඒක හරි ලස්සන කාලයක් වෙයි ඉස්සරහට. ඉතින් අද හස්බන්ඩ්ගේ නිවාඩු දවස. ඉතින් ටිකක් පරක් වෙලා තමයි එයා ගෙදර ඉන්න දවසට අපි දෙන්නම නැගිටින්නේ. ඉතින් ඊට පස්සේ මම බොෂ් එකක් එහෙම දාගෙන මේ ලෑස්ති වෙන්නේ අපේ දවල්ට කෑම එක හදාගන්න. ඉතින් ලංකාවේ ගෙදර ඉද්දි නම් මම ගොඩාක් ඇඹුල් ಜಾති එහෙම කනවනේ. ඉතින් මට ඇම්බරැල්ලා වගේ දේවල් එහෙම මිස් වුණා. ඉතින් මේ හොයාගන්න හරි අමාරුයි. මට හිතුණා ගොඩක් අය කියනවනේ කිවි හදපුවාම ඇම්බරැල්ලා වගේ කියලා. ඉතින් ගෙනල්ලා හදන්න ඕනේ කියලා. ඇත්තට මේක රසයි, හරිම රසයි. ඇම්බ්‍රෙල්ලා වගේ පිට රටක ඉන්න කෙනෙක්ට නම් ඒක ඒ වෙලාවට ඒ විදිහටම දැනෙනවා. මොකද අපි හරි ආසයින් ලංකාවේ කෑම කන්න. ඉතින් කිවි එක ඇම්බ්‍රෙල්ලා වගේ රසට තිබ්බා. ඉතින් මම බත් කන්න නැතුව චිකන් තියෙන නිසා, පරිප්පුත් තියෙන නිසා පාන් කෑල්ලක් කන්න හිතුවා. මේක තමා අද මගේ මෙනු එක. ඉතින් අපි දෙන්න අද නිවාඩු දවසේ චුට්ටක් එළියට යන්න හිතුණා. මේ වීඩියෝ එක ගත්තේ ගොඩක් කලින් ගත්ත වීඩියෝ එකක්. ඉතින් කවදා හරි දවසක මට මතකයක් වෙයිනේ කොරියාවේ ගෙවිච්ච ලස්සන දවස්වල. ඉතින් ඒ හින්දා මට හිතුණා මේක මගේ channel එකට එකතු කරගන්න ඕනි කියලා. ඉතින් උදේටයි දවල්ටයි දෙකටම මේ විදිහට කාලා අපි දෙන්න දැන් යන්නේ ලස්සන ගමනක් යන්න. ඉතින් ටිකක් දුර ගමනක්. ඉතින් අපි දෙන්න ලෑස්ති වෙලා මේ යන්නේ කොරියාවේ බීච් එකක් බලන්න. ඉතින් මේ හිම වැටෙන්න කලින් ගියපු ගමනක්. ඉතින් ඒ දවස්වල ගස්වල එහෙම පාට වෙනස් වෙලා, සමහරක් ගස්වල කොළ හැලිලා, එතකොට සමහරක් ගස්වල පාට වෙනස් වෙලා හිම වැටෙන්න ළඟයි කියලා පෙන්නන දවස් වල තමයි අපි දෙන්න මේ ගමන ගියේ. ඉතින් ගිහින් බලමු ලංකාවේ බීච් එක තරම් කොරියාවේ බීච් එක ලස්සනයිද කියලා. ඇත්තටම මෙච්චර ලස්සනට මේ ඉර පායලා තිබ්බට හරිම සීතලයි. මෙන්න මේ හරිය යනකොට මාරම ලස්සනයි ඒ ටික. මේ ලස්සන දවස් ඉක්මනට ගෙවිලා යනවනේ කියලා මතක් වෙනකොට හරිම දුකයි. ඔන්න ඉතින් අපි දෙන්න ඊට පස්සේ ආවා බීච් එකට. ඇත්තටම මේ වෙලාවේ මාර සීතලයි. මෙච්චර මේ සැරට අවුව වැටලා තියෙනවා වගේ පෙනුනට ඉතින් මන් දැකපු දෙයක් තමයි ලංකාවේ බීච් එක තරම් කොරියාවේ ලස්සන නෑ කියලා. ඇත්තටම ලස්සන නෑ. මම ඒ හින්දා ගියවත් නෑ ළඟට. මට බෑ කියලා හිතුණා. ඊට පස්සේ අපි දෙන්න බීච් එක වටේ ඇවිද ගියා. බීච් එක දිගේ ඇවිදන් යන්න නැතුව අපිට ඊට ටිකක් මෙහෙම මේ විදිහට ඇවිදගෙන යන්න පුළුවන්. ඉතින් මං හස්බන්ඩ් කිව්වා බීච් එක දිගේ යන්න බෑ, අපි මේක දිගේ යන් කියලා. ඉතින් ඒ හරිය හරිම ලස්සනයි. ඉතින් අපි දෙන්න කෝලම් කර ඉතින් ඒ පාර දිගේ උඩට ගියා.
ෆොටෝස් ගන්න ලස්සන තැන් තිබ්බා. ඉතින් හරිම ලස්සන දවසක් මේ විදිහට යත් එක්ක එකට ඉන්න ලැබුණු ලස්සන දවස් ටිකක් තමයි මේ ගෙවෙන්නේ. ඉස්සරහට මට මේ දවස් මිස් වෙන්න පුළුවන්. ඉතින් හරිම දුකයි ඒ ගැන හිතෙද්දි නම්. ඉතින් මේ ගෙවුණු දවස් ටිකට මං හරිම ආදරණීය දවස් ටිකක්. මං හරි ආදරේ දවස් ටිකට. සකුරා පිපිලා පිරුවට සදලා ආමග සැලසුවා විතසුන් වඩනා සිතකුත් නැතුවා මානුඹ හටදුන් ඒ සෙනෙහේ වෙලුණා අවසකමා නුඹ දැක මං මුලාවී නිරුද්ධක කතරේ තනි වූ දාහා තනි තරුවක් නිවැරදි පාර කීවා කතරින් එන මඟ මට කීවා අවසකමා ඉතින් මේ විදිහට හවස් වෙනකම් බීච් එක වටේ ඇවිදලා අපි දෙන්න ගෙදර එන්න තමයි ලෑස්ති වුණේ. ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම thank you. ඉතින් මම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම් ආයෙත් අලුත් වීඩියෝ එකකින්.